ලෝකසිතීමේ මැද පෙරදික් කලාපේ දෙස බලන විට අපට හමුවන වඩාත් බලකතු ඒවගේම මතබේධාත්මක රටක් තමයි ඉරානය. බොහෝ දෙනෙක් ඉරානය දකින්නේ දැඩි ආගමික නීති තියෙන ඇමරිකාවට විරුද්ධ රටක් විදිහට. නමුත් ඒ මතුපිටින් පෙනෙන දේ විතරයි. ඇත්තටම ඉරානය කියන්නේ වසර 2500කට වඩා පැරණි පර්සියානු අධිරාජ්‍යයේ උරුමකාරයෝ. සයිරස් රජුගේ සිට ශා රජු දක්වාත් එතනින් අයතුල්ලා කමෙයිනි දක්වාත් ඉරානය ආපු ගමන් මග ලේවලින් සහ සටන් වලින් ලියවුණු එකක්. ඇයි අදටත් බටහිර ලෝකය ඉරානයට මෙච්චර බය? ඒ ගැන අද කතා කරමු. 20 වන සියවස ආරම්භයේදී ඉරානයෙන් තෙල් සොයා ගැනීමත් සමග ලෝක දේශපාලනය උඩයටු කිරුවීම සිදු වෙනවා. බ්‍රිතාන්‍යයන්ට ඕන වුණා ඉරානයේ තෙල් සම්පත තමන්ගේ පාලනය යටතට ගන්න. ඒ වෙනුවෙන් ඔවුන් ඇන්ග්ලෝ ඉරානියන් ඔයිල් කම්පැනිය පිහිටෙව්වා. නමුත් 1951 දී බලයට පත් වුණු මොහොමඩ් මොසාඩෙක් නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා මේට විරුද්ධව කටයුතු කරා. ඔහු කිව්වේ අපේ තෙල් අපේ ජනතාවට අයිති විය යුතුයි කියලා. ඔහු තෙල් කර්මාන්තයේ ජනසතු කරා. මේ තමන්ගේ ලාභයට එල්ලූ තර්ජනයක් විදිහට දරාගත නොහැකි වෙච්ච බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු CIA සංවිධානය ඔපරේෂන් ඒජැක්ස් නමින් රහසිගත මෙහෙයුමක් දියත් කරලා මොසාඩෙක්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරනවා. ඒ වෙනුවට ඔවුන් බටහිර ගැති මොහොමඩ් ෂා රජුව පූර්ණ බලති පාලකයෙක් ලෙස පත් කිරීම සිදු කරනවා. මෙය තමයි ඉරාන ජනතාව බටහිර අධිරාජ්‍යවාදයේ කෙරෙහි වෛර කරන්න පටන් ගත්තු පළමු අවස්ථාව. ෂා රජුට ඕන වුණා ඉරානය පෙරදිග පැරීසිය බවට පත් කරන්න. ඔහු 1963 දී සුදු විප්ලවය ආරම්භ කරා. මේන් කාන්තාවන්ට නිදහස ලැබුණා. ඒ වගේම අධ්‍යාපනයේ දියුණුවීමත් සිදු වුණා. මේ සියල්ල සිද්ධ වුණේ ඉරාන සංස්කෘතියට සහ ආගමික මතයන්ට පිටින් බටහිර සංස්කෘතිය බලහත්කාරයෙන් පැටවීමක් විදියට. රජු සහ ඔහුගේ පවුලේ අය අධික ලෙස මුදල් නාස්ති කිරීම සිදු කරා. ඊට උදාහරණයක් විදියට පර්සියානු අධිරාජ්‍යයට වසර 2500ක් පිරීම නිමිත්තෙන් පැවැත් වූ උත්සවය ලෝකයේ මිල අධිකම සාදය විදියට පැවැත්වීම දක්වන්න පුළුවන්. මේ අතරතුර රජුගේ රහස් පොලිසිය වෙන සවාක් භාවිතා කරමින් ජනතාවගේ නිදහස සීමා කිරීමටත් ඕනෑම විරුද්ධවාදීක්ව අත්අඩංගුවටගෙන වදහිංසා පමුණවා ඝාතනය කිරීමටත් රජු කටයුතු කරනු ලැබුවා. දූෂණය සහ අසමානතාවය දිනෙන් දින වර්ධනය වීමත් එක්ක සාමාන්‍ය ජනතාව අතර විප්ලවයකට අදාළ ගිනි පුපුරු දැල් වෙන්න පටන් ගන්නවා. මේ අසහනය මැද එක් නායකයෙක් නිර්මාණය වුණා. ඒ තමයි අයතුල්ලා රොහොල්ලා කමෙයිනි. ඔහු ෂා රජු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රූකඩයක් බව ප්‍රකාශ කරනවා. මේ නිසාම ෂා රජු අයතුල්ලා රොහොල්ලා කමෙයිනි ඉරානයෙන් ප්‍රංශයට පිටුවහල් කිරීම සිදු කරනවා. නමුත් ඔහු ප්‍රංශයේ සිට තමන්ගේ හඬ ඉරානයට යැවීමට කටයුතු කරනවා. 1978 වෙනකොට රට පුරා ෂා රජුට විරුද්ධව විරෝධතා ඇවිලීම සිදු වෙනවා. අවසානයේ 1979 ජනවාරි 16 වෙනිදා ෂා රජුට රටින් පලා යාමට සිදු වෙනවා. මේ පලා යාමත් එක්ක පෙබරවාරි 1 වෙනිදා රොහොල්ලා කමෙයිනි නැවත ඉරානයට එනවා. මාස කිහිපයකින් පසුව ඉරානය ලෝකයේ පළමු ඉස්ලාමීය රාජ්‍ය බවට පත්වීම සිදු වෙනවා. ඒ රොහොල්ලා කමෙයිනිගේ නායකත්වයේ යටතේ. මේ විප්ලවයෙන් පස්සේ 1979 නොවැම්බර් මාසයේදී ඉරාන සිසුන් විසින් ටෙහෙරාන්හි තිබුණු ඇමරිකානු තානාපති කාර්යාලය අත්පත් කර ගනිමින් එහි සිටි නිලධාරීන් 52ක් ප්‍රාණාපකරුවන් ලෙස දින 444ක් තබා ගැනීමට කටයුතු කරනවා. ඒ නිසාම ඇමරිකාව සහ ඉරානය අතර සියලු සබඳතා බිඳ වැටීමත් සිදු වෙනවා. මේ අස්ථාවර තත්ත්වය හමුවේ ඉරාකයේ සදාම් හුසේන් 1980 දී ඉරානය ආක්‍රමණය කිරීමට කටයුතු කරනවා. ඒ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වල උදව්වේ. ඉරානය තනිව මීට එරෙහිව සටන් කරනවා. ඒ සටන් කිරීම ඇතුළේ දේශ සීමා ආරක්ෂා කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. වසර 8ක් තිස්සේ පැවතුණු මේ යුද්ධය නිසා ඉරාන වැසියන් තුළ දැඩි ජාතිකවාදයක් සහ බටහිර විරෝධයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. 1989 දී රොහොල්ලා කමෙයිනිගේ මරණය සිදු වෙනකොට ඉරානය බටහිර ගැති රාජ්‍යයක සිට බටහිරට අභියෝග කරන කලාපයේ ප්‍රධාන බලවතා බවට පත් වෙලා අවසන්. ඉන්පසුව තමයි අද අපි කතා කරන අයතුල්ලා අලි කමෙයිනි ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වෙන්නේ. ඔහු රොහොල්ලා කමෙයිනිගේ අධිරාජ්‍ය විරෝධී ගමන් මගම ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. වර්තමානයේ වෙනකොට ඉරානයේ ලෝක බලවතුන්ට දැවැන්ත අභියෝගයක් බවට පත් වෙලා අවසන්. ඒ නිසාම ඇමරිකාව ඉරානය පරමාණු බෝම්බ හදන බවට චෝදනා කරමින් ඉරානයට එරෙහිව
දැඩි ආර්ථික සම්බාධක පැනවීමටත් ඉරාන විරෝධී මතවාදයක් පෝෂණය කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ඉරාන ජනතාවද දැඩි ලෙස ආර්ථික වශයෙන් පීඩාවට ලක්වීමත් වර්තමානයේ දැක ගන්න පුළුවන්. මේ නිසාම පසුගිය වසර කිහිපය තුළ ඉරානය ඇතුළතින් අභියෝගවලට මුහුණ දීමට අයිතුල්ලා අයි කමේනිට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම 2022දී මක්සා අමිනි නම් තරුණියගේ මරණයත් සමග වුමන් ලයිෆ් ෆ්‍රීඩම් යන සටන් පාඨ යටතේ ඉරාන තරුණ පරපුර වීදි බැසීම සිදු වෙනවා. මේ 1979න් පස්සේ ඉරාන රජයේ මුහුණ දුන් දරුණුතම අභ්‍යන්තර අර්බුදයේ විදියට හඳුන්වන්න පුළුවන්. මෙය මර්ධනය කරත් ඉස්ලාමීය දැඩි නීති රීති සහ ඉස්ලාමීය ජනතාවගේ නිදහස සම්බන්ධ ගැටුම තවමත් අවසන් වී නැහැ. ඒ විටින් විට සමාජය තුලින් මතුවෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම දශක ගණනාවක් තිස්සේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පැවතුණු ප්‍රොක්සි යුද්ධ මේ වන විට උපරිම මට්ටමකට පැමිණ තිබෙනවා. දෙරටම දැන් ඍජුවම එකිනෙකාට පහර දීම සිදු වෙමින් තිබෙනවා. 2024 වසරේ සිරියාවේ ඉරාන තාරාපති කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඉතිහාසයේ පළමු වතාවට තමන්ගේ භූමියේ සිට ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන සහ මිසයිල 300කට අධික ප්‍රමාණයක් එල්ල කිරීම සිදු වුණා. එය ඔපරේෂන් ට්‍රූ ප්‍රොමිස් නමින් හඳුන්වනු ලැබුවා. ඉන්පසුව හමාස් නායක ඉස්මායිල් හානියේ ටෙහෙරාන් නුවරදී ඝාතනය වීමත්, හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස 2024 ඔක්තෝබර් මාසයේදී ඉරානය නැවතත් බැලිස්ටික් මිසයිල 200කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායලයට මුදා හැරීමට කටයුතු කරනවා. ඊශ්‍රායලය මෙයට පිළිතුරු දුන්නේ ඉරානයේ හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරමින්. කොහොමුණත් මේ ඉරාන ඊශ්‍රායල යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවා බවට පත් වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදය මෙම යුද්ධයට මැදිහත් වෙමින් සිටින්නේ කලාපයේ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමත් අනෙක් පසින් ඉරානය සතුව පවතින තෙල් නිදිවල හිමිකාරීත්වය තමන් වෙත ලබා ගැනීමත් කියන අරමුණු ඔස්සේ. කොහොමුණත් මේ දිගින් දිගට ඇතිවුණු යුද තත්ත්වයේ ආසන්නම සිදුවීම සිදුවෙන්නේ පසුගිය පෙබරවාරි 28 දිනේ. එහිදී ඊශ්‍රායලය විසින් ඉරානයට පහර දීම සිදු කරනවා. ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වූ අයතුල්ලා කමෙයිනි ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් රැසක් ඝාතනය වීම සිදු වෙනවා. ඒ ඉරානයට එල්ල වූ දැවැන්ත පහර දීමක් සහ ඉතා සූක්ෂමව බුද්ධි තොරතුරු ලබා ගැනීමෙන් සිදු කරන පහර දීමක් ලෙස අපිට දක්වන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයත් ඊශ්‍රායලයත් එක්ව සිදු කරන ලද මෙහෙයුමක් විදියට මෙම පහර දීම හඳුන්වන්න පුළුවන්. මේ නිසාම දැන් නැවතත් මුළු මහත් ලෝකයේම දෙවන ලෝක යුද්ධයක අත්තරට පැමිණ තිබෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ කාරණා එක්ක මේ ඇමරිකානු අධිරාජ්‍යවාදී බලපෑමත් ඊශ්‍රායලයේ පහර දීමත් එක්ක ඉරානයේ කුමන ආකාරයේ දැඩි තීන්දුවකට යොමු වේද යන්න පිළිබඳව ඉදිරියේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් අද දවසේ මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා.